අද දින මෙහි ධර්මදේශකයාණන් වහන්සේ සදහම් සෙවන වාසී පූජ්‍ය අතුරලියේ රතන නාහිමි පාණන් වහන්සේය. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන්වේති චක්ඛං වහතෝ පදං. පින්වත්නි, අද දින මා ධර්ම දේශනාවට යොදාගත්තේ ධම්මපදයේ පළවෙනි ගාථාවේ මනෝපුබ්බංගමා ධම්මා යන ගාථාව. මේ ගාථාව මුල් කරගෙන මා බලාපොරොත්තු වෙනවා ඔබට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික හරය වන මිනිස් මනසත් ඒ වගේම අපේ ආධ්‍යාත්මික ගුණනැංවීම ගැනත් ඒ ආධ්‍යාත්මික පුබුදු කර ගැනීමෙන් අපි සමාජයට ප්‍රවේශ වෙන ආකාරය ගැනත් ඔබට දහම් විවරණයක් කරන්නට මා මුලින්ම ඔබට යොමු කරන්න කැමති ලෞතර බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ රත්නයෙන් ඔබ දන්න ධර්ම රත්නය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න. පින්නතුනි, මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා දැන්. ධර්මය කියලා කියන්නේ කුමක්ද? ඔබලා දෙන්න නොඑක් පිළිතුරු තියෙනවා. ධාරණය කරගන්න නිසා, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා. ධර්මයේ තිබෙන්නේ කොහේද? එතකොට ඔබලා දෙන පිළිතුරක් තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ පොත්පත්වල තමයි ධර්මයේ තියෙන්නේ. පින්නතුනි, අපි ධර්මය අහලා ධර්මයෙන් සිත පිබුදුනාට පස්සේ අපට මෙහිම පිළිතුරක් ලැබෙන්නේ නැහැ. අපි දැන් පළමුවෙන්ම ඔබට උත්තරයක් දෙනවා කුමක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ කියලා. ධර්ම කියන එක
තේරුම් ගොඩක් තියෙනවා. ධර්ම කියන වචනයට තේරුම් බොහෝ තියෙනවා. දැන් අපි එක පැත්තකින් ධර්මය කියලා කියන්නේ සෝබාදහමට. සෝබාදහම නොව සෝබාදහමේ ස්වභාවයට, සෝබාදහමේ ක්‍රියාකාරීත්වයට. ඒකට අපි ධම්ම කියනවා. කුමක්ද පින්නතුනි මේ සෝබාදහමේ ක්‍රියාකාරීත්වය? උපාද ටිතිබංග, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. දැන් අපි බලමු උපාද ටිතිබංග කියන්නේ මොනවද කියලා. යම් කිසි දෙයක් උපදිනවා, වර්ධනය වෙනවා, පවතිනවා, ඊට පස්සේ ඒක අභාවයට යනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ උපාද ටිතිබංග ලෙස අපට පෙන්වුම් කරලා තියෙන්නේ. මුළු මහත් සෝබාදහමේම සෑම දෙයක්ම මේ தത്വයට හසු වෙනවා. අපිට ඒක ඇහැට පේනවා, අපි දන්නවා. අතීත කාලේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වර්තමානයේ තුලත් බොහෝ ආගමිකයන් විශ්වාස කරනවා සෝබාදහම අනිත්‍ය තමයි. ඒ වුණාට සෝබාදහම මෙහෙයවන, සෝබාදහමට එහා පැත්තෙන් තියෙන දෙවියන් වහන්සේ සදාකාලිකයි. ශුද්ධාත්මේ සදාකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි වූ සදාකාලික ස්ථිර කිසිම දෙයක් නොමැති බව. පෘථග්ජන මිනිසා සෝබාදහම අනිත්‍ය බව දැනගත්තත් ස්ථිරසාර මමෙක් සිටින බවත්, මේ ස්ථිර මම පවතින බවත්, එය සදාකාලික දිව්‍ය ලෝකෙ උපදින බවත් සාමාන්‍යයෙන් විශ්වාස කරනවා. බෞද්ධයන් හැටියටත් දෙවියන් සදාකාලික නොවේ කියලා විශ්වාස කළත් ආත්මීය මමත්වය, මගේ ප්‍රයත්න පිළිබඳ විශ්වාසය තියෙනවා. මම ඒ ගැන නෙවෙයි කතා කරන්න යන්නේ. දැන් අපි ධර්මය කියන එකට අපේ සිත යොමු කරමු. ධම්ම කියන එකේ පළවෙනි තේරුම තමයි මේ සෝබාදහමේ ක්‍රියාකාරීත්වය. දැන් බලන්න පුංචි අත දරුවෝ ඉන්නවා. ඊට පස්සේ අපට වැඩිහිටියෝ පේනවා. මැදිවි අය පේනවා. ටිකක් වයසට ගියපු අය පේනවා. හුඟක් වයසට ගියපු අය පේනවා. මේ ධර්මශාලාව දිහා බැලුවත් කෙස් සිදුණු අය ඉන්නවා. කළු කෙස් තියෙන අය ඉන්නවා. කෙස් ඉදීගෙන එන අය ඉන්නවා. මේක තමයි ස්වභාවය. හැම දෙයක්ම ඒ වගේම අපේ ශරීරයේ සියලු ක්‍රියාකාරීත්වයන් කෙස් පමණක් නෙවෙයි, හැම රැලි වැටීම, වයසට යාම, අතේ පයේ වේදනාවල්, මේ සෑම දෙයක්ම මේ සෝබාදහමේම ක්‍රියාකාරීත්වය. ඔබට හැමදාම පෙනෙන ගහක් දිහා බලන්න. අපි පොල් ගහක් දිහා බැලුවොත් පොල් ගහේ ගෙඩි තියෙනවා. ගොබළු ගෙඩි තියෙනවා. තරමක් මෝරපුව තියෙනවා. උරුඹ, බෑවර, කලටි, පැහිච්ච පොල්, ඉදිච්ච පොල්, වේලිච්ච පොල්, වැටෙන්න කිට්ටු පොල්. එතකොට එකම පොල් ගහක අපට මේ උපාද ටිතිබංග අපට පේන්න තියෙනවා. පායන හිරු දිස බෝධිය බැලුවොත් ඔබට උපාද ටිතිබංග පේනවා. උදෑසන පායන හිරු ලස්සනට පිබිදිලා ඇවිල්ලා දවල්ට ගිනි රස්නේ වෙලා හවසට අවර දිගින් බැස යන බව, බටහිර අහසේ ගිලි යන බව, රතු පාට වෙලා ගිලි යන බව ඔබ දැකලා තියෙනවා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා කිව්වේ මේ ලෝකයේ තියෙන ඇසට පෙනෙන ඇත්ත ස්වභාවය. වෙන කිසිම මිත්‍යාවක් මෙහි නැහැ. ඔබට අත්දකින්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පච්චත්තං වේදිතබ්බෝ. ඔබගේ ශරීරය තුලත්, ඔබට ශරීරයෙන් බාහිරව පෙනෙන ලෝකයේ තුලත් මේ ධර්මය අත්දකින්න පුළුවන් දෙයක්. පච්චත්තං වේදිතබ්බෝ. මේ මම දේශනා කරපු ධර්මය දකින්න පුළුවන් දෙයක්. උප්පාදාවා තථාගතා, අනුප්පාදාවා තථාගතා, ධම්මට්ඨිතතා, ධම්ම නියාමතා, ඉදපච්චයතා. මම හිටියත් නැතත් මේ ලෝකයේ තියෙන ස්වභාවයක්. මේක තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවය. මේක ලෝකයේ හැට අපට පේන ස්වභාවය. අත්දකින්න පුළුවන් ස්වභාවය. අන්න ඒ සෝබාදහම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ බණ පොතක් බවට ඔබට දේශනා කළේ. අන්නේ ධර්මයේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ බණ පොතක් බවට පත් කළා ඔබට ඉගැන්වුවේ. එතකොට මම ඔබෙන් අහනවා දැන් ධර්මයේ තියෙන්නේ කොහේද? දැන් ඔබේ උත්තරේ පැහැදිලි. මේ සෝබාදහමේම ක්‍රියාකාරීත්වය. ඔබ හොඳ දහම් ඇසකින් සෝබාදහම දිහා බැලුවොත් ඔබට මුළු සෝබාධර්මයේම භාවනාවක්. මේ ධර්මාසනයේ උඩ සිට පහළ බලන මට වයසට මගියපු වැඩිහිටිය අයත්, කුඩා ළමයිනුත්, මැදි වයසේ අයත් දකින විට, එක එක වයස් පරතරවල එක එක මට්ටමින් අපි දකින විට කුමක්ද අපට මෙනෙහි වෙන්නේ? අන්න විට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට අත්දැකීමක්, භාවනාවක් වෙනවා. ඒකට අපි යොදන පාලි වචනය මානසිකාර. අපි තියෙන ස්වභාවය ගැන මෙනෙහි කරලා බලනවා. ඉතින් ඒ අනුව භාවනා කරනවා කියන්නේ දහම් ඇසකින් මේ සෝබාදහම දෙස බලන එක. ඒ සෝබාදහමේ ස්වභාවය මටත් අයිති බව.
ඒවං කායෝ ඒතං ධම්මෝ ඒතං අනතීතෝස්මි. මේ ධර්මයේ ස්වභාවය, මේ කයේ ස්වභාවය, මේ බාහිර පරිසරයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම මගේම අත්දැකීමක්. මාත් මේ ස්වභාවයට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවය පෙන්වුවේ විද්‍යාත්මකව ඒක අවබෝධ කරගන්න නෙවෙයි. විද්‍යාවක් විදියට නෙවෙයි. ඔබගේ මනස පරිවර්තනය කිරීම සඳහා මේ ලෝකයේ තියෙන මේ ඇත්ත ස්වභාවය ඔබ මෙනෙහි කරොත් දැක්කොත් ඔබ තුල තියෙන කෑදරකම අඩු වෙනවා, මමත්වය අඩු වෙනවා, ආශාවන් අඩු වෙනවා, වෛරය, ක්‍රෝධය අඩු වෙනවා. එතකොට අනිත්‍යතා ධර්මයේ දැක්කට පස්සේ මහා ගොඩනැගිලි ඉදි කරන්න, ආවේග සම්පන්නව ධනය හොයාගෙන යන්න, අනුන් ආක්‍රමණය කරන්නේ ඇයි කියන ධර්මානුකූල ප්‍රඥාව ඔබ තුල උපදිනවා. පඤ්ඤා උදපාදි කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්කු ඒ දහම් ඇස ඇරුණට පස්සේ ඔබ තුල පවතින ඔබේම මේ ස්වභාවික රිද්මය ඔබ අඳුනගත්තට පස්සේ මේ ස්වභාවයම ඔබට පේන්න පටන් ගන්නවා. ස්වභාවයම භාවනාවක් වෙනවා. ඒක නිසා මේක විද්‍යාත්මක පාඩමක් නෙවෙයි, මේක ආධ්‍යාත්මික වූ අත්දැකීමක්. ඒ නිසා ධර්මය කියන්නේ අපි පොතපතෙන් ඉගෙන ගන්න දේ සටහන් කරලා බාහිරයට නැමෙන එක නෙවෙයි, ඔබ දකින මේ ස්වභාවය තුලින්ම ඔබගේ ආධ්‍යාත්මය නිවා ගැනීම. දැන් ඔබ දන්න සත්‍යයක්. හැබැයි හිතන්නේ නැති සත්‍යයක්. අන්නේ සත්‍ය ස්වභාවය නිතර නිතර මෙනෙහි කරන්න ඔබ පටන් ගන්න. අද සිට පටන් ගන්න. හෙට සිට පටන් ගන්න. ඒ පටන් ගත්ත මොහොතේ පටන් ඔබට පේනවා ඔබ වෙනස් වෙන බව. එතකොට ඔබ ඇතුලේ මේ ස්වභාවය දැක්කම, මේ ස්වභාවයේ මානසිකාරයක් බවට පත් වුණාම, මේ ස්වභාව ධර්මයේ නීතිය හඳුනාගත්තට පස්සේ, ස්වභාවය හඳුනාගත්තට පස්සේ ඔබ තුල ධර්මානුකූල ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇති වෙනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබ දිසට හැරිලා බලන්න. දැන් ඔබ කවුද කියලා ඔබ බලන්න. දැන් අපි පළමුවෙන්ම අපි බලමු ධර්මයේ කියන එකේ දෙවෙනි තේරුම. එනම් ධර්මය කියලා කියන්නේ මගේ මනසේ ස්වභාවය. මගේ මනසේ සිතුවිලි උපදින හැටි මා අප මුලින් දේශනා කළා වගේම මනෝපුබ්බංගමා දම මේ හැම දෙයක්ම පටන් ගන්නෙ මනස මුල් කරගෙන. මනෝසෙට්ටා මනසම කේන්ද්‍ර කරගෙන. මනසම උපදින දේවල්, මනෝමය මනසින්ම උපදින දේවල්. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලිකම දේ තමයි මේ ස්වභාවය දකින්නෙත් මනසෙන්. මේ ස්වභාවයේ වැරදි විදියට දකින්නෙත් මනසෙන්. ධර්මානුකූල ඇහැකින් අපි ඇස් ඇරෙව්ව කියලා කියන්නේ අන්ධයන්ට ඇස් දුන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කළේ නෑ මම ආවිල්ලා කොරුන්ට අතපය දෙනවා අන්ධයන්ට ඇස් දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කළේ මේ ඔබ තුල අවිද්‍යාවෙන්, බලකාමෙන්, මෝහයෙන්, විවිධ ආවේග වලින් පිරුණු ඔබගේ මනස පවිත්‍ර කිරීම. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. සිත පිරිසිදු කර ගැනීමේ විද්‍යාව. හිත හැදීමේ විද්‍යාව. ඔබට කරදරයක් වෙන ඔබේම ජීවිතය. හරියට කියන කරත් එක පසුපස එන ගුණා වගේ. ඔබ දන්නවා ගුණා පස්සේ මහා බරක් එනවා. ඒ වගේ ඔබ වැරදි විදියට ඔබේ හිත මෙහෙයුවොත් ඔබට ඔබම වදයක් වෙනවා. ඔබට ඔබම කරදරයක් වෙනවා. අන්න ඔබට ඔබ කරදරයක් නොවන අනිත් පැත්තට හරවන්නේ කොහොමද? කොයි විදියටද කියනවා ඡායාව අනපායනේ. ඔබේ සෙවණැල්ල ඔබට කවදාවත් කරදරයක් නෑ. ඔබ හිතනවා සෙවණැල්ල ඔබට ඒක ආශිර්වාදයක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබට ඔබම කරදරයක් කරගන්න මේ ජීවිතය ධර්මයේ තුලින් ඔබට සෙවණැල්ලක් කරගන්නේ කොහොමද? අත්තාහි අත්තනෝනත්ති. දිව්‍ය බලයකින් හෝ වෙනත් අධිභෞතික බලයකින් නෙමෙයි. ඔබ තුලම පවතින දෙවියන්, ඔබ තුලම පවතින ආධ්‍යාත්මික දැක්ම පුබුදු කර ගැනීමටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය තමයි සචිත්ත පරියෝදපණං. සිත් සේදීම, සිත් පිරිසිදු කිරීම. මේකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය, මේකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පණිවිඩය. සචිත්ත පරියෝදපණං කියන්නේ සිත් සේදීම. එහෙම නැත්නම් සිත පිරිසිදු කර ගැනීම. ඔබ නොඑක් දේවල් සෝදනවා, රෙදි සෝදනවා, ගෙවල් සෝදනවා, පිරිසිදු කරනවා. නමුත් ඒ සියලු පිරිසිදු කිරීම අතරේ ඔබ කල යුතු මහා පිරිසිදු කිරීම නම් ඔබගේම මනස වැරදි ආකල්ප වලින් මුදා ගැනීමයි. බුදුරජාණන් වහන්සේ මනසේ ධර්මානුකූල ස්වභාවය පිළිබඳ ඔබට ඇත්ත යථාර්ථය පෙන්වලා දුන්නා. ඔබ ඇහින් ලස්සන රූපයක් දකිනවා. අපට සිතුවිලි ලැබෙන්නේ දොරවල් පහකින්. සිත කොහෙද තියෙන්නේ කියලා අහුවොත් අපි දන්නවා අපේ ශරීරය මුල් කරගෙන තමයි සිත පවතින්නේ කියලා. හැබැයි සිත ක්‍රියාත්මක වෙන්නේ තනියම නෙවෙයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ බාහිර ලෝකයක් එක්ක. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජීවත් වෙච්ච සච්චක කියන ඒ මහා උගත මහා පඬිතයා
බුදුරජාණන් වහන්සේගෙන් ඒ ලැබුවා සිත තියෙන්නේ කොහේද ආත්මය තියෙන්නේ කොහේද කියලා. බුදුරජාණන් වහන්සේ තා පැහැදිලිව පෙන්වුවා සිත පවතින්නේ බාහිරියත් එක්ක සම්බන්ධ වෙලා. එනම් ඇසයි රූපයයි එකතු වුණාම තමයි ලස්සන රූපයක් කියන හැඟීම අපට ඇති වෙන්නේ. ඒ නිසා අපේ හිත කියන එක ස්වාධීන දෙයක් නෙවෙයි, තනියෙන් තියෙන දෙයක් නෙවෙයි, බාහිර ලෝකයක් එක්ක බැඳලා තියෙන්නේ. ඉතින් ඇසත් අදාළ ලෝකයක් එහෙමයි, චක්කු ලෝක, ඒ වගේම ගාන ලෝක, જીවහා ලෝක, කාය ලෝක, මනෝ ලෝක ආදී වශයෙන් අපට ලෝකවල හයක් තියෙනවා. එකක් තමයි මනසේ රැස් කරගත්ත සිතුවිලි වලින් උපදින සිතුවිලි, එකට කියනවා මනෝ කාය කියලා. මම නැත්තම් අපි මානසික ලෝකය කියලා කියනවා. අනිත් එක තමයි අපේ මේ දොරවල් පහකින් අපි ලබා ගන්නා වූ අත්දැකීම්. ලස්සන රූපයක්, ලස්සන ශබ්දයක්, ලස්සන හොඳ ස්පර්ශයක්, රසවත් කෑමක්, රසවත් සුවඳක් ආදි වශයෙන් අපි බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන ආකාරයක් තියෙනවා. එතකොට ඒ බාහිර ලෝකයට සම්බන්ධ වෙනකොට අපි සම්බන්ධය දෙකට තුනට බෙදා ගන්නවා. මොනවද ඒ බෙදා ගැනීම ඔබ දන්නවා. හරි ලස්සනයි කියලා හිතනවා. අනේ වැඩක් නැහැ, හරි කැතයි කියලා හිතනවා. ඔන්න ඔබට අත්දැකීම් දෙකක් ලැබිලා තියෙනවා. කිසිම අදහසක් නැති මධ්‍යස්ථ හැඟීමකුත් ඔබට ඇති වෙන්න පුළුවන්. දැන් අපි ගමු පළවෙනි අත්දැකීම දෙසට අපි ගමන් කරන්න පටන් ගමු. මොකද්ද මේකේ තියෙන පළවෙනි අත්දැකීම? හරි ලස්සනයි, හරිම හොඳයි, හරි මිහිරි, හරිම කැමති. ඇහැ එතන නවතිනවා. ඒ ඇහැට ලැබිච්ච දේ ගැන ලස්සන කාන්තා රූපයක්, ලස්සන පිරිමි රූපයක්, ලස්සන මලක්, ලස්සන ගෙයක්, මේ ඕනෑම දෙයක් ඔබව ආකර්ෂණය කරන්න පුළුවන්. ඔබේ මනස දන්නවා ඔබව වැඩියෙන්ම ආකර්ෂණය කරන්නේ කුමන වස්තු දැක්කමද කියලා. ඒක ඔබයි තීරණය කළ යුත්තේ. දැන් බලමු ඔබ ලස්සනයි කියලා දකින්න දේ. අපි ඕනම අත්දැකීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දැකලා, නිතර නිතර දැකලා, තව තවත් දැක්කොත් මොකද වෙන්නේ? ඒ දකින්න දේ හුඟා දකින්නකොට එපා වෙනවා. අපස්සාදා කාමා උත්තා බහු දුක්ඛා බහු පායාස. කාමයෝ හරිම මිහිරි කියලා හිතුණත් ඒකට අපි හොයාගෙන යනකොට අවසානයේදී එයා අපට මහා වෙහෙසක්, පීඩාවක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ලබන හැම අත්දැකීමක්ම తాවකාලිකයි. දැන් ඔබ කැමති රසවත් කෑමක් කන්න. මොන වගේ රසවත් කෑමක්ද ඔබ කන්න කැමති? සමහර පුංචි ළමයි කියන්න පුළුවන් අයිස්ක්‍රීම් කන්න කැමති. නැත්තම් අපි කේක් කන්න කැමති. නැත්තම් නවීන පන්නේ විදියට කියනවා මැක්ඩොනල්ඩ් යන්න කැමති. ඔය නොඑක් විදිහේ රස ආහාර ගැන ඔබ කියන්න පුළුවන්. හොඳයි අපි අයිස්ක්‍රීම් ගමු. ඔබ කැමති අයිස්ක්‍රීම් කන්න. අපි අයිස්ක්‍රීම් කනවා. තවත් කප් එකක් කනවා. නැත්තම් කෝප දෙක තුනක් කනවා අපි. එහෙම කනකොට මොකද අපට ලැබෙන අත්දැකීම? හුඟක් අයිස්ක්‍රීම් කෑවොත් ඔබට ඒ අයිස්ක්‍රීම් එපා වෙනවා. එදාට පමණක් නෙවෙයි දින ගණනාවකට. සමහර විට දෙයක් ඕනවට වැඩිය අපි පරිභෝජනය කරොත් ඒක සදාකාලිකව අපට එපා වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක ඔබ දන්න අත්දැකීම. මෙන්න මේක තමයි බණ. මේ ස්වභාවය අවශ්‍ය කරන්නේ ඔබ වෙන දේවල් වලින් වහලා තියෙන දේ, දිව්‍යයන්ගෙන්, දිව්‍ය ලෝක වලින්, අධිභෞතික දේයින් බාහිර ලෝකයට පරාවර්තනය වීමෙන් ඔබේ වැහිලා තියෙන මනස ඔබට ලබා ගන්නා වූ ස්වභාවික අත්දැකීම් ඔස්සේ හිතන්න පුරුදු කරනවා. දැන් ඔබ දන්නවා කොච්චර රස වුණත් ගොඩක් කෑවොත් එපා වෙනවා. සමහර අය විවාහ වෙන්නේ බොහෝම ආසාවෙන්. හරිම මහා ලෝකයේම ආදරය කරගෙන තමයි විවාහ වෙන්නේ. නමුත් විවාහ සංස්ථාව එහෙම එපා වෙලා යනවා. මේක තමයි ලෝක ස්වභාවය. හැම අත්දැකීමක්ම එහෙමයි. කෑම විතරක් නෙවෙයි, ඇහැට දකින්න රූපය, ඔබ කැමති සින්දුවක් හැමතිස්සෙම ඇහුවොත්, නිතර ඇහුවොත් ඒක ඔබට එපා වෙනවා. අන්න ඒක නිසා මනසේ ස්වභාවයක් තියෙනවා. මනස පරිවර්තනය වෙනවා. මේ මොහොතේ කැමති දෙයට ඊළඟ මොහොතේ කැමති නැහැ. අපි පුංචි කාලේ කැමති දේවල් වලට ලොකු වෙනකොට කැමති නැහැ. බෝනික්කන්ට අපි පුංචි කාලේ කැමති, ලොකු වෙනකොට අපි බෝනික්කන්ට කැමති නැහැ. මේ බුදුරජාණන් වහන්සේ ඔබට උගන්වන්න උත්සාහ කළේ කුමක්ද? මේ අපි ලෝකයට බැඳලා ඉන්නේ, ලෝකේ බැලඳගන්නේ මේ ප්‍රිය ලෝකේ නිසා. පිය රූපං සාත රූපං ඒතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. මේක ප්‍රියයි කියලා ඇති වෙන, හොඳයි කියලා ඇති වෙන මානසික හැඟීම නිසා තමයි අපි තුල තණ්හාවක් උත්පාදනය කරන්නේ. නැත්නම් අල්ල ගැනීමක් උත්පාදනය කරන්නේ. එක පැත්තකින් බැලුවම තණ්හාව නැත්නම් ආශාව, අපේ කැමැත්ත, අපේ ආශාවල් කියනවා හරි සරලයි. දැන් ඔබට රස ආහාර කන්න හම්බ වෙනවා නම් ඔබ බොහෝම ආශාවෙන් ඒක කනවා කියන එක පාපයක් නොවේ. එය පාපයක් නොවුනත් අපි තේරුම් ගන්න ඕන ඒක නිසා තමයි අපි මේ ලෝකය ගොඩනගන්න, එකතු කරන්න මහන්සි ගන්න කියලා. එහෙම ගොඩනගන්න, එකතු කරන්න ඔබ මහන්සි ගන්නේ, ඔබ හුඟක් මහන්සි ගන්නේ වෙන අන් කිසි දෙයක් නිසා නෙවෙයි. මේ ලෝකයේ තියෙන සරල මානසික ස්වභාවයක් නිසා. හැබැයි ඔබ ඒක අඳුනගන්නේ නැහැ. මෙන්න ධර්මානුකූලව ඔබට ගන්නවා. ඔබ ඒක අඳුනගත්තම ඊට පස්සෙන් එන මමත්වය, ආත්මාර්ථය, බලකාමය
අලි ගෙවල් හදාගන්න, විශාල ධනය හොයන්න, මහා කෙරුම්කාරයෙක් වෙන්න, අති විශාල ලෙස කැපී පෙනෙන්න, මම මහා ලොකු මිනිහෙක් කියලා හිතන්න ඔබ නොයෙක් ඒවා කරනවා. ඔබ අති විශාල සුඛෝපභෝගී වාහනයක් අරගෙන යනවා මේ දුප්පත් රටේ. බොහොම සීමිත පිරිසක් ඒක ගණන් කරන්නේ. මහා විශාල පැල්පත් ගොඩක් තියෙන රටක ඔබ අති විශාල සැපක් විඳින්න ඔබ මහා දැවැන්ත දිවාරෑ නොබලා අති විශාල ගයක් හදනවා. ඔබ කල්පනා කරලා බැලුවොත් මා මේ දුක් මහන්සියෙන් ජීවිතේම දිය කළා හදන ගෙයින් මට සතුටක් තියනවාද කියලා. ගෙට ගිහිල්ලා ටික කාලයක් යනකොට ගේ පිළිමවල තිබිච්ච ආසාව දිය වෙලා යනවා. සමහර වෙලාවට ඒ මහා හදපු මාලිගාවම මහා මන්දිරයම ඔබට දුක් ගොඩක් බවට පත් වෙන්න පුළුවන්. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මිනිස්සු එක පැත්තකින් කොච්චර ලබාගත්තත් සතුටු වෙන්නේ නැහැ. ඊළඟ එකට පණින්න යනවා. එතනින් එහාට මාරු වෙන්න යනවා. සීමාවක් නැහැ මේක. ඒ වගේම මේ මොහොතේ සතුටු වෙන දේ ගැන ඊළඟ මොහොතේ පාවීමක් ඇති වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව කියලා කියන එක. නැත්තම් ඒකට සීමාවක් නැහැ. ඒ කාමයට తాවකාලිකයි. අපස්සාදා කාමා උත්තා බහුදුක්ඛා බහුපායාසා වෙහස පිණිස ඔබට ඒක පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඔබ මේ ලෝකය අල්ලගන්න බදාගන්න ඔබ යන්නේ කුමක් සඳහාද? මේ සරල ආසාව පසුපස පන්නමින්. ඒක තුල තමයි ඔබ තුල මමත්වය නිර්මාණය කරන්නේ. අපි ඒකට කියනවා අත්තවාදූපාදාන. දැන් ඔබට බුදුරජාණන් වහන්සේ දහම් මාර්ගයක් පෙන්වන්න පටන් ගන්නවා. ඒ දහම් මාර්ගය තමයි ඔබ තුල පළමුවෙන්ම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ කියපු ධර්මය හරිම නිර්මලයි. මේ තුලින් මට ජීවිතේ දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. ඒ වගේම මේ ධර්මයේ කියන ලෝක ස්වභාවය, මේ ධර්මයේ පිළිබඳ ඔබට ආස්වාදයක්, මේ ස්වභාවය අත්දැකීමක් වෙනකොට ඒක හිතනකොට ඔබට ඒක තුල ඔබට ඇති වෙන පුදුමාකාර විදිහේ ධර්මානුකූල අවබෝධය. ඒ මොහොතේ දුකක් කියලා හිතුණත් ආපහු හැරිලා බලනකොට සමහරලාට ඔබ දුක් වෙච්ච දේම මොනතරම් විහිළුවක්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. අපි පුංචි කාලේ අවුරුදු 8ේදී 10ේදී පවුලේ සහෝදර සහෝදරියත් එක්ක රණ්ඩු වෙනවා, යාළුවොත් එක්ක රණ්ඩු වෙනවා. අද අරගෙන බැලුවොත් ඔබට ඒ ඔක්කොම විහිළුවක් වගේ. ඊට පස්සේ ඔබ තරුණ වුණාට පස්සේ ලොකු කාර් ගන්න, ලොකු ගෙවල් හදන්න, මහා විශාල වශයෙන් දඟලන්න පුළුවන්. සමහර වෙලාවට වයසට යනකොට ඔබට හිතෙන්න පුළුවන් අනේ මේක විහිළුවක් නේද කියලා. අන්නේ අනුව අරන් බැලුවට පස්සේ මේ ජීවිතයම එක්තරා නාඩගමක්. ඒක ඔබ තේරුම් ගන්න එක සැරේට නෙවෙයි. ඒක ධර්මානුකූල මෙනෙහි කිරීමක් ඔස්සේ ගමන් කරනකොට ධර්මයේ ඔබේ මනසට වැටුණාට පස්සේ ඒ විදිහට හිතන්න පුරුදු වුණාට පස්සේ ඔබ තුළ විශාල මානසික පරිවර්තනයක් ඇති වෙනවා. පින්නතුනේ මේ තනි පුජ්‍යලයේ තුල ඇති වෙන මානසික පරිවර්තනය මුළු මහත් ලෝකයකම මුළු මහත් සබාධමේම පරිවර්තනයක් බවට පත් කරන්න බුදුරජාණන් වහන්සේ අපට ධර්මානුකූලව මඟ පෙන්ලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ ධර්මයේ ගැඹුරටම තේරුම් ගත්තොත් මේක තමයි සැබෑ සතුට, මේක ඔස්සේ තමයි මම යන්න ඕන කියලා ඔහු පැවිදිමුවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ කලේ ඒකයි. ඊයන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා ඒ ධර්මයේ වෙනුවෙන් සමහර අය පූර්ණ කාලිකව බවට පත් වුණා. එනම් තමන්ගේ ජීවිතයේ අර ලෞකික ආසාවන්, ධනය, බලය, යසස, කීර්තිය, කුලමල ભેද, ද්වේෂ, මෝහ ආදීන් වෙලිලා පැටලවිලා ඉන ජීවිතය එහෙම් පිටින්ම සංසුන් ජීවිතයක් කරා පූජා කළා. ධර්මයේ අනුව සිත යොමු කරන්නත්, ඒ ධර්මයට සිත යොමු කිරීමෙන් තමන් ආධ්‍යාත්මිකව දියුණු වෙන්නත් තමන්ගේ ජීවිතය පූජා කළා. අන්නේ පිරිසට තමයි අපි භික්ෂු සංඝයා කියලා කියන්නේ. ඒ වගේම ගිහියොත් සංඝ කියන එකට අයිති. යම්කිසි ගිහියෙක් සුදු ඇඳුම් ඇඳගෙන හිටියත්, කමින් බොමින් හිටියත්, සමහරවල් දරු පවුලක් හදාගෙන විවාහ ජීවිතයක් ගත කරන මහත්මයෙක් වෙන්න පුළුවන්. ඔහු සංඝ කියන ගුණයට ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වෙන්නේ කුමක් නිසාද කියනවනම් ඔබ දන්නවා ඔහු ධර්මය දැකලා ජීවත් වෙන පුජ්‍යලෙක්. ඔහු ධර්මයත් එක්ක සිතමින් ජීවත් වෙන පුජ්‍යලෙක්. පෘථග්ජනයෙක් වුවත් සෝතාපන්න තත්වයටපත් උනත් සෝතාපන්න පුජ්‍යලයාට පුළුවන් විවාහ ජීවිතයක් ගත කරන්නට. අපේ ධර්මානුකූල විවරණ තුල සෝතාපන්න වුණත් ඔහුට විවාහ ජීවිතයක් ගත කරමින් ඒ ජීවිතයේ අත්දැකීම ඔස්සේ තවත් ඉදිරියට යන්න පුළුවන්. සෝතං ආපන්න කියන එකේ තේරුම, සෝතාපන්න කියන එකේ තේරුම අපි ප්‍රවාහයට අහු වුණා කියන එකයි. ඒ කියන්නේ හැම තිස්සෙම දහම් සිතුවිල්ලකින් ලෝකේ දිහා බලන්න පුරුදුනා. ඔබ රස ආහාරයක් දැන් කනවා, ඔව් කැමැත්තෙන් තමයි ඔබ කන්නේ. ඔබ සෝවහන් වෙලා ඉන්නත් පුළුවන්. ඔබ ඒත් ඒ රසය විඳිනවා. විඳින ගමන්ම ඔබ දන්නවා ඔබගේ මනසේ ඉන් එහාට ලොකු තල්ලුවක් දෙන්නේ නැහැ. මොකද්ද ඔබ හිතන්නේ? ඔව් රසයක් දැනනවා. ඒක ස්වභාවිකයි, මම ඒක විඳ ගන්නවා. හැබැයි ඒකෙන් මම අන්ධ වෙලා වහලෙක් වෙන්නේ නැහැ කියන සිතුවිල්ල ඔබ තුල දැන් හට ගන්න පටන් ගන්න තියෙනවා. ආස්වාදයේ විසින් ඔබව වහලෙක් කරගන්න ඉඩ දෙන්නේ නැහැ. අපි කරන්නේ ආස්වාදයක් ඇති වුණාට පස්සේ ආස්වාදයේ වහලෙක් බවට පත් වෙනවා.
ඒ වහල් වුණාට පස්සේ මොකද කරන්නේ? ඒ වහල් භාවය තුල හඹාගෙන යන්න පුරුදු වෙනවා. එතකොට තමයි ඔබේ ජීවිතයේ අලිගෙවල් හදන්න දිය වෙන්නේ, සල්ලි හොයන්න, ධනය හොයන්න, මහා තනතුරු ලබා ගන්න බලපොරයකට යන්න ඔබ පොළඹන්නේ කුමක් නිසාද? ඔබට අර ආස්වාදයේ විසින් ඔබ වහලෙක් කරගෙන තියෙන නිසා. දැන් මෙතෙන්දී ආස්වාදයේ ඔබ විඳිනවා. හැබැයි ආස්වාදයෙන් ඔබ අන්ධයෙක් වෙන්නේ නැහැ. අන්ධයෙක් නෙවෙයි. ඔබට විවාහ ජීවිතය ගත කරන්න පුළුවන්, දරුවෝ හදන්න පුළුවන්. ඒ අතරෙම තවත් සුළු ශ්‍රාවක පිරිසක් ඉන්න පුළුවන් බනහන නෑ අපේ ජීවිතයේ දැන් අපි හරි පැත්තටම සම්පූර්ණයෙන්ම ගෙනියන්න ඕන. මේ දෙකේ කිසි වරදක් නැහැ. ගිහියෙකුට හැටියට මේ ධර්මයේ දකිමින් විවාහය ජීවිතය ගත කරමින් සාමාන්‍ය සරල ස්වභාවය දකිමින් ඒකේ වහලෙක් නොවි ඔබට ජීවත් වෙන්නට පුළුවන්. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් බලාපොරොත්තු වෙච්ච අපේක්ෂාව. එකක් ධර්මයට පූර්ණ කාලීනව කැපවූ පිරිසක්. අනිත් පැත්තෙන් ධර්මයේ අභ්‍යාස කරන දහම් මනසක් ඇති විශාල ජනතාවක් සමාජය තුළ ගොඩනගන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ වෙනස ඇති කරේ එක එක පුද්ගලයා තුළ. අනාථ පිණ්ඩික කියන්නේ සල්ලි හොයපු කෑදරව ධනෙ හොයපු මහා සිටුවරයෙක්. හැබැයි යහු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මුළු ධනයම තමන් ලබාගත් අතිවිශාල ධනස්කන්ධය ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළා. ඒ අනාථ පිණ්ඩිකගේ මහා පූජාව තුළින් මොකද සිද්ධ වුනේ? සම්බුද්ධ ශාසනයට විශාල ශක්තියක් ලැබුණා. ජේතවනාරාමයේ ඒ කියන්නේ මෙවැනි ආධ්‍යාත්මික ජීවිතයට ආපු අයට නවතින තැන ප්‍රත්‍යපහසුව ආහාර පාන ලබා දෙන්න මේ වගේ ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබුණා. අනාථ පිණ්ඩික අවිද්‍යාවෙන් තමයි ඔහු ධනෙ එක්කව කළේ. නමුත් ඒ ධනයම ඔහුට පුළුවන් වුණා ධර්මයේ දැක්කට පස්සේ හරි පැත්තට යොමු කරන්න. ඔබත් එහෙමයි. ඔබ ධනය හොයන්න පුළුවන්, ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, හොඳට ව්‍යාපාර කරන මහත්මයෙක් වෙන්න පුළුවන්, ඔබ කලාකරුවෙක් වෙන්න පුළුවන්, නළුවෙක් වෙන්න පුළුවන්, සංගීතඥයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. ඔබ කවුරුවත් දැන් ඔබ හොඳ පුජ්‍යලයෙක්. ඔබ ද්වේෂයේ වහලෙක් වෙලා නැහැ. ඔබ තනතුරු වල වහලෙක් වෙලා නැහැ. ඔබගේ සිත උඩුගු බවින් පෙළෙන්නේ නැහැ. ඔබ මිනිසියෙක් හැටියට ලබාගත් ශක්තිය ඔබම දැන් කල්පනා කරනවා ධර්මානුකූල සිතුවිල්ලක් ඔබට තියෙන නිසා මගේ ශක්තිය මා උපයා ගන්නා වූ මහා බලය ලෝකයාගේ යහපතට යොමු කරනවා කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සබාධමේ ඇත්ත ස්වභාවයත් ඔබගේ මනසේ ස්වභාවය දෙකම උගන්වලා බලාපොරොත්තු දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ තුල මානසික ගුණයක් වර්ධනය කිරීම. ඒක අපි ගුණ හතරකින් පෙන්නනවා. මොනවද ඒ ගුණ හතර? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා කියන්නේ සතා සිව්පාවාගේ පටන් ද්වේෂයකින් තොරව පරම මෛත්‍රියෙන් ඒ සියලු දෙනාම සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්කම. ඔබ දන්නවා ඔබේ දරුවාට කරණීයමෙත්ත සූත්‍රයේම තියෙන විදිහට කිව්වොත් අම්මා කෙනෙක් දරුවෙකුට කොච්චර ආදරේද? ඒ දරුවා දිහා හැම තිස්සෙම බලන්නේ ඒ දරුවගේ දියුණුව ගැන පමණයි. ඒ දරුවගේ යහපත පමණයි. දරුවගෙන් Tamanට කොච්චර විපත්ති කරදර සම්බාධක ආවත් ඒවා සම්බාධක කරදර විදියට හිතන්නේ හැම මොහොතකම හිතන්නේ දරුවා හදන්න, දරුවා හදලා හරි මගට ගෙනියන්න, ඔහු වෙනුවෙන් දුක් විඳිනම සූදානම්. මෙන්න මේ වගේ කරුණාවෙන් සිත පිරෙනවා මේ ධර්මයේ දැක්කට පස්සේ. ඊට පස්සේ කාරුණික පුජ්‍යලයා කල්පනා කරනවා මම මේ දැකපු දේ, මම මේ ලබාගත ධර්මානුකූල අත්දැකීම් ඔස්සේ හිතලා මේ ධර්මයේ ලෝකයටත් කියලා දෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ලෝකයා දුකටපත් වෙලා ඉන්නවා. මේ ධර්මයේ කියන්න බෑ ලෝකයට මට. ඇයි කියන්න බැරි? මිනිස්සු කන්න නැහැ, හරියට ආහාර පාන නැහැ, හරියට ගෙයක් නැහැ. තමන්ගේ කුඹුරු පිටි පාළු වෙලා ගිහිල්ලා යුද බියට අහු වෙලා තියෙන්න පුළුවන්. නොඑක් විදිහේ බියපත් වෙච්ච දුගී බවට වැටිච්ච ජනතාවක්. ඒ මිනිසුන්ට අපට මේ ධර්මයේ පෙන්වන්න බෑ. අන්නේ කරුණාවන්ත පුජ්‍යලා ඊළඟට කල්පනා කරනවා මොවුන්ට ධර්මයේ දෙන්න නම් ධර්මය ඇසිය හැකි පරිසරයක් මොවුන්ට මම ගොඩනගා දෙන්න ඕන. අන්න කරුණාවේ අපි කියන එක කාය කර්මයක් බවට පත් වෙනවා. මනසින් හිතලා මනෝ කර්මය කාය කර්මයක් බවට ක්‍රියාවක් බවට පත් වෙනවා. එතකොට මිනිස්සු දුගී පැලේ දුක් විඳින්නේ ඇයි? මේ මිනිස්සු සුවපත් කරන්න පුළුවන් හොඳ වැවක් හදලා මිනිසුන්ට කුඹුරු කරන්න පහසුකම් සැලසීමෙන්ද? එහෙම නැත්නම් වෙනත් රැකියාව ලබා ගන්න පුළුවන් කර්මාන්තයක් ආරම්භ කිරීමෙන්ද? ඔහු කල්පනා කළා උපාය යොදනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ මෙන්න මේ කාරුණික සිතුවිල්ල, මෛත්‍රී සහගත සිතුවිල්ල අපි තුල ඇති වෙනවා. මෛත්‍රී කියන්නේ ලෝකයේම සුවපත් වේවා කියලා කියන හැඟීම. ඒ ලෝකයා වෙනුවෙන් මම යහපතක් කරන්න ඕන කියලා ක්‍රියාවට නැගීම කරුණාව කියලා කියනවා. දුකටපත් වෙච්ච අය දුකින් නිදහස් කර ගැනීම. එතකොට හරියටම අම්මා කෙනෙක් වගේ ලෝකේ දිහා බලන්න. දුකටපත් වෙච්ච මිනිස්සු දැන් බේබද්දෙක් දැක්කම ඔබට හිතෙන්න පුළුවන් මේ බේබද්දෝ කාලා කන්නේ මහා අසික්කිත මිනිස්සු කියලා. ධර්මයේ තුලින් හිත දියුණු කරගත්ත පුජ්‍යලෙන් දකින්න පුළුවන් අනේ මේ අය බේබදුකමට ඇබ්බැහිවිලා තියෙන්නේ ඇයි? අනේ මේ අය දුක් විඳින්නේ ඇයි? මේ දුකටපත් වෙච්ච මිනිසුන්ට මීට වඩා ජීවිතයක් උදා කර දෙන්න මට බැරිද?
එක පැත්තකින් මිනිස්සු ගස් කොළන් වනසමින් අනුන් ගැන නොහිසමින් ආත්මාර්ථකාමීව අනුන්ට වෙහෙස දෙමින් කටයුතු කරනවා. මේ ධර්මානුකූල පුජ්‍යලයා කල්පනා කරනවා ඒ මිනිස්සුන්ගේ කාම ආවේගයෙන් අධි කාමයන් නිවන්න පුළුවන් මේ ධර්මයේ තුලින්. ඔහු එතකොට එක පැත්තකින් මේ ධර්ම දූතයෙක් බවට පත්වලේ ධර්මයේ කියන්න මහන්සි ගන්නවා ලෝකෙට. ලෝකයා සුවපත් කරන්න මහන්සි ගන්නවා. අනිත් පැත්තෙන් පොහොසත් අය ගැන එහෙම හිතන ගමන්ම පොහොසත් අය ලুকু මාලිගා හදාගෙන හිටියට ඕනුත් දුකෙන් ඉන්නවා. ඔවුන්ගේ මනස හදන්න මහන්සි ගන්නවා. අනිත් පැත්තෙන් දුප්පතුන්ගේ මනස හැදීමට වඩා ඔවුන්ට අවශ්‍ය කරනවා කෑම බීම ජීවත් වෙන්න ක්‍රමයක්. එතකොට අර අම්ම කෙනෙක් වගේම ලෝකේ දිහා බලන්න අපේ මනස හුරු වෙනවා. මෙන්න මෙතෙන්ට මුළු ලෝකෙටම අම්ම කෙනෙක් වෙන්න මුළු ලෝකෙම දරුවෝ හැටියට හිතන්න පුරුදු කරන එක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික පදනම මූලික හරය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ බුද්ධ කාලේ දේශනා කරට එක සැරේට සමාජය වෙනස් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 300ක් යනකොට අති විශාල සංඝ සමාජයක් හැදුණා. මුළු ජීවිතේම ධර්මයේ වෙනුවෙන් පූජා කරන්න සූදානම් වෙච්ච තරුණයෝ වැඩිහිටියෝ ශාසනයට එකතු වෙන්න පටන් ගත්තා. ඒ එකතු වෙච්ච ශාසනය සංවිධානාත්මකව සාමූහිකව අර කමින් බොමින් ගැටුම් මැද ජීවත් වෙන සමාජයට සාමූහිකත්වයේ ආදර්ශමත් සමාජයක් පෙන්වුම් කොට වදාලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට අවුරුදු 300ක් යනකොට ඡණ්ඩාශෝක වෙච්ච පුජ්‍යලයා ධර්මාශෝක කෙනෙක් කරන්න මේ ධර්මයට මේ සංඝ සමාජයට පුළුවන්කම ලැබුණා. නරක පුජ්‍යලයා බලය ගුණනගන්න ගිය පුජ්‍යලයාගේ බලය ඔහු ධර්මාශෝකව මහාන කළ රහතන් වහන්සේ කෙනෙක් කලේ නෑ. ඒ ධර්මාශෝක තුලින් ඒ ධර්මාශෝක ලබාගත් ලෞකික වැරදි බලය ඔහු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් වුණා. ඔහුව ධර්ම දූතයෙක් ධර්මයේ හඬ බවට පත් කළා. මේ ආසියාම මහා මේ ආධ්‍යාත්මික ධර්මයේ තුලින් සූපත් කරන්න පුළුවන්කම ලැබුණා. පින්නතුනේ ඒ අනුව තමයි ලංකාව තුලත් මේ ධර්මයේ තා ගැඹුරින් මහ පොළොවට මුල්ල ඇල්ලුවේ. ඊට පස්සේ අපි දන්නවා අපේ ලංකා සමාජය දිහා බැලුවට පස්සේ අපේ රජවරු හිතන්න පුරුදුනා. මම රජ කෙනෙක් හැටියට බෝධිසත්වයෙක් වෙන්න ඕන. මම ලෝකේ සියලු දෙනාම දරුවෝ හැටියට හිතන්න ඕන. ධර්මාශෝක රජුරුවත් හිතුවා සවේ මනුසා මම පජා. ඔහුගේ ගිරි ලිපිවල හොලිව්වා රටේ ජනතාව මගේ දරුවෝයි කියලා. ඒ වගේම ලංකාවේ රජවරු හිතුවා මම බෝධිසත්ව කෙනෙක් වෙන්න ඕන. බෝධිසත්ව කෙනෙක් වෙලා මම බෝධිසත්වයෙක් විදිහට රට පාලනය කරන්න. මම මාලිගා හදාගන්න එක නෙවෙයි. මගේ දරුවන්ට බලය ගුණ ගන්න පරම්පරා 7-8කට හම්බ කරන එක නෙවෙයි. හොරකම් කරන එක නෙවෙයි. මම රටටම ආදර්ශමත් අල්පේච්ඡ සරල නියුණු ධර්මයේ දන්න පුජ්‍යලෙක් වෙන්න ඕන කියලා රජතුමා කල්පනා කළා. අපේ රජවරු පින්නතුනේ එහෙම කල්පනා කරා පමණක් නෙවෙයි. අපේ රජවරු හිතුවා මේක ව්‍යවස්ථාගත කරන්න ඕන කියලා. යනුව ගලේ කෙටුවා මෙසිරිලා නොබෝසත් නොරජවන්හයි. මේ රටේ රජ වෙනවා නම් රජ වෙන්න ඕන බෝධිසත්ව සිතුවිල්ලක් තියෙන කෙනෙක්. රට සුවපත් කරන්න ඕනේ කියන ගැඹුරු හැඟීම තියෙන කෙනෙක්. පින්නතුනේ ඒ අනුව අපේ රටේ බෝධිසත්ව රජුරු පරම්පරාවක් බිහි වුණා. අග්බෝ කියන එකේ තේරුම තමයි තමන්ගේ හිසේ අනුන්ට යහපතක් කිරීමම පරමාර්ථය කරගත්ත පුජ්‍යලයා කියන එකයි. අපි කියන බෝධිචිත්තය පුරන්න සූදානම් වෙච්ච කෙනා. අග්ග කියන්නේ ඉහළම. ඒ කියන්නේ හිසේ තියෙන ඔහුගේ බුදුකමම පමණයි. ඒ අනුව අපිට පේනවා පළවෙනි අග්බෝ, දෙවෙනි අග්බෝ, තුන්වෙනි අග්බෝ, හතරවෙනි අග්බෝ, පස්වෙනි අග්බෝ විදියට බෝධිසත්ව රජුරු පරම්පරාවක් බිහි වෙන බව. ඒ තුලින් වැව් හැදිලා අපේ රට සමෘද්ධිමත් රටක් වුණා. ඔබ දැක්කා ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය යන්නේ මිනිහාගේ හිතට. මිනිහාගේ හිතට ගිහිලා ඊට පස්සේ ඒක සමූහයකගේ බලයක් වෙනවා. ඒ සමූහයේ බලයෙන් සමාජ බලයක් වෙනවා. ඒ සමාජයේ බලයෙන් දුර්දාන්ත පාලකයන් দমনය කළ ධාර්මික පුජ්‍යලයන් බවට පත් කරනවා. එහෙම ධාර්මික රජ කෙනෙක් නෙවෙයි රජ පරම්පරාවක් ඊට පස්සේ විහිින පටන් ගන්නවා. ඒ අනුව අපට පේනවා ආසියාවේ ධාර්මික රාජ පරම්පරාවක් බිහි වුණා. ඒ රාජ පරම්පරාවේ ප්‍රතිඵල හැටියට හොරු නැති, මංකොල්ලකාරයෝ නැති, අපරාධකාරයෝ නැති, නිවි සැනහුණු ආධ්‍යාත්මික සමාජයක් හැදුණා. ඒ සමාජය අපි අනුරාධපුරයේ දැක්ක. රජවරු කල්පනා කර එකම දේ තමයි කොහොමද මම විශාල වැව් හදන්නේ? විශාල වැව් හැදුවම මිනිසුන්ගේ පොළව තෙමෙනවා. මිනිසුන්ගේ පොළව තෙමෙනකොට මිනිසුන්ගේ ගොවිබිම් තෙත් වෙනකොට මිනිසු මහන්සියෙන් ගොවිතැන් කරනවා. ගොවිතැන් කරනකොට අටුකොටු පිරෙනවා. ගොවිතැන් කරනකොට අටුකොටු පිරෙනවා. අටුකොටු පිරුණට පස්සේ මොකද වෙන්නේ? මිනිසුන්ට තුන් වේල කන්න තියෙනවා. බයක් නැහැ. ආර්ථික සුරක්ෂිතතාවයක් තියෙනවා. එතකොට මිනිසු මාස 6ක් ගොවිතැන් කරා. මාස 3ක් නිකන් ඉන්න කාලය තමන්ගේ අටුකොටු පිරලා දසදහස් ගණනින් අනුරාධපුරේ රුවන්වැලියට යනවා. පින්නතුනේ අනුරාධපුරේ අබේගිරිය, ජේතවනයේ, තූපාරාමයේ ওই චෛත්‍ය තුනම එක වගේ විශාල චෛත්‍ය. මේ චෛත්‍ය තුන වටේ එක චෛත්‍යයක පමණක් ලක්ෂ 5කට විතර රැස් වෙන්න පුළුවන්.
සලපතල මළුව නැත්නම් ගල් මළුව ඊට යටින් තියෙන වැලි මළුව ගත්තම ලක්ෂ 5කට විතර රැස් වෙන්න පුළුවන් අති විශාල භූමියක්. මුළු ජනගහණයම දින 2 3 4 මේ ස්ථාන වල රැස් වුණා. අබේගිරිය මහා විහාරයේ ජේතවනයේ කියන පන්සල් 3 පමණක් භික්ෂූන් වහන්සේලා 10000කට වඩා ජීවත් වුණා. එතකොට මොකද උනේ? මේ ස්වාමීන් වහන්සේලා බණ කියනකොට මිනිසුන් අවුරුදු 35 40 45 50 වෙනකොට හරිම කරුණාවන්ත හැම මිනිහෙක්ගෙම මූණේ හිනාවක් තියෙන කවදාවත් හොරගම් කරන්නේ නැති තාම අහිංසක මෘදු මොලොක් జాතියක් බවට පත් වුණා. సౌందර්යයෙන් ඉහළ ගියා. බලන්න සීගිරි පිටිසිතුවම දිහා අපි කොයිතරම් වටින సౌందర్యාත්මක දේවල්ද. බැලු බැලමට ඒවයි තියෙන්නේ අඩනිරුවත් කාන්තාවන්ගේ රූප. ඒ වුණාට හැම කාන්තාවකගේ මූණේ තියෙන්නේ කරුණාව, ආදරය වැනි සිතුවිලි මිසක් කාමුක සිතුවිලි නෙමෙයි. ඒ වගේම මේ සීගිරි ගලේ ඇඳපු චිත්‍ර දිහා බලලා තිස්ස මහරාමේ හරක් බලන කොළුවෙක් පවා කවියක් ලියලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් පෙන්වන්නේ අපේ රටටම 8 වෙනි 9 වෙනි සියවස් වෙනකොට පැහැදිලිව හැමෝටම අකුරු පුළුවන් වෙලා තිබුණා. ඔවුන් කවි ලිව්වා. ඒ කවි වනචර ඒවා නෙවෙයි, කාම ආවේගය නෙවෙයි. අහිංසක సౌందర్యාත්මක සිතුවිලි ඔවුන් උපදින පටන් ගත්තා. ඔවුන්ට කාමය කියන එක, කාන්තාවකට ඇති වෙන ආදරය කියන එක වෛරයක් නෙවෙයි, ඒක సౌందర్యාත්මක මෘදු සිතුවිල්ල බවට පත් කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් වුණා. පින්නතුනි මෙන්න මේ විදිහට මිනිස්සු හරිම సౌందర్యාත්මකයි. මිනිස්සු හොරකමට යන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, පන්සිල් ඉබේම රකින්න සමාජයක් බවට පත් වුණා. ඒ වගේම පින්නතුනි ගහකොළට සතා සිව්පාවට හානි කළේ නැහැ. කැලෑවල වනසතුන් හිටිය රජවරු විසින්ම මහා ඝන කැලෑ වෙන් කළ විශේෂ සතුන් සඳහාම ගොවියා කුඹුරු වැඩ කරනකොට අක්කරයක් වැඩ කරොත් පර්චස් 10ක් වෙන් කළා කුරුළු පාළුවට. ඒ ප්‍රදේශීය කුරුල්ලන්ට අතහැරිය කුරුල්ලන්ට කන්න කියලා. ඒ අනුව සෝබාදහම ආරක්ෂා කළා. සෝබාදහමේ ජීවිතයට හානි නොකරන ගොවිතැනක් අපි කරලා පරාක්‍රම බාහු යුගයේ වෙනකොට, මහසෙන් යුගයේ වෙනකොට අපේ රට සෞභාග්‍යයෙන් පිරුණු ඉන්දියන් සාගරයේ මුතු කැටය කියන ඒ අපේ රටේ ලස්සනට ගැලපෙන රටක් බවට අපේ රටපත් වුණා. අපේ මිනිසුන්ගේ සිතුවිලි හැදුන නිසා අපි මේකට ධර්මදීප කියන වචනේ පාවිච්චි කළා. පින්නතුනේ අන්න ඒ වගේ අතීත ලංකාවේ අපිට මහා උරුමයක් ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. අපි රෝම ශිෂ්ටාචාරය අරගත්තොත් අපට පේන්නේ හිරගෙවල්, වදකාගාර, කළු මිනිස්සුයි, කොටියොයි, පොරකන මහා පොරපිටි. ලංකාවේ අනුරාධපුර ශිෂ්ටාචාරයේ අපට පේන්නේ මහා විහාර, රුවන්වැලිය, ගල්කණු, සමාධි පිළිම. මෙන්න මේක තමයි මේ ශිෂ්ටාචාර දෙකේ තියෙන වෙනස පින්වතුනි. මේක ආසියාවේ තිබිච්ච තත්ත්වය. පාකිස්තානයේ මේ වගේ රටක් වෙලා තිබුණා. අෆ්ගනිස්තානයේ මේ වගේ රටක් වෙලා තිබුණා. මුළු ඉන්දියාවම මේ වගේ රටක් වෙලා තිබුණා. මෘදු මොලොක්කු අවිහිංසාවෙන් පිරුණු මේ ජනතාව මහා ආක්‍රමණයන් ඉදිරියේ වහලුන් බවට පත් වෙලා වරින් වර ඔවුන්ගේ ජීවන ක්‍රමය වෙනස් වුණා. අදත් අපේ ජීවන ක්‍රමය වෙනස් වෙලා. අපේ විතරක් නෙවෙයි පින්වතුනි, මුළු ලෝකේම අද මිත්‍යා ජීවන ක්‍රමයේ ආධිපත්‍යයට හසු වෙලා තියෙනවා. මේ අවුරුදු 100ම ගත වුණේ ඒ විදිහටයි. අපි සුද්දන්ගේ වහලුන් බවට පත් වුණා. ඊට පස්සේ අපි පහුගිය අවුරුදු 100ම බොහෝ විට ගත කරලා තියෙන්නේ විදේශීය මහා බලවතුන්ගේ බලයට යටත් වෙලා. ඔවුන්ගේ නිෂ්පාදන, ඔවුන්ගේ කර්මාන්ත සෑම දෙයක්ම හදලා තියෙන්නේ තණ්හාවෙන්, කෑදරකමෙන් අධික ධනය, අධික බලය ලබා ගැනීම සඳහා. ඔවුන් හිතන්නේ අනාගතය ගැන නෙවෙයි, මේ මොහොතේ තියෙන තාවකාලික අති ධනය. ඔවුන් මොකද කළේ? අපේ පාරම්පරික වී ටික වෙනස් කළා, සංවිධානාත්මකව ඔවුන් හදපු, අභිජනනය කරපු H4, BG11, IR ආදී වී වර්ග දුන්නා. එතකොට ඒ වී වර්ග වගා කරන්න සුද්දාගෙම පොහොර වුණ කරනවා. ඊළඟට අපේ බෙදකම නැති කරලා අපට කෘතිම බෙහෙත් දුන්නා. එක ලෙඩකට දිග කාලයක් බෙහෙත් බොනකොට තව ලෙඩක් ඇවිල්ලා. ඊට පස්සේ ලෙඩ පොකුරා. ඊට පස්සේ මහා බෙහෙත් වෙළඳාමක් ලෝකයේ ඇති වෙන පටන් ගත්තා. මේ විදිහට අද අරගෙන බැලුවොත් අපි බොන සාමාන්‍ය හිසිකයක් උමට බොන පැනඩෝල් පෙත්තේ පටන් වෙලෙන්දන්ට ලාභ ලබන ධන බලය මත යන ලෝකයක් අද හදලා තියෙනවා. ඒ ලෝකයේ අපට ලැබිච්ච ප්‍රතිඵල මොනවද? යුද්ධ, කැලිකලහ, හැම තැනම ගැටුම්. යුද වෙලෙන්දෝ කල්පනා කරන කොහේ රටක යුද්ධයේ කුමන්ත්‍රණකාරී වරගෙන යන්නේ. එතකොට ආයුධ විකුණන්න පුළුවන්. ආයුධ හදන බලවත් රටවලට සල්ලි ගන්නම කැරලි සංවිධානය කරනවා ඔවුන් විසින්ම. ඒ වගේ යුද්ධයෙන් ගිනිගත් රටක් බවට, ලෝකයක් බවට මේ ලෝකෙපත් වුණා. තාවකාලික ලාභය ගැන හිතාගෙන ඉක්මනින් ලාභ ලැබීම සඳහා ඔවුන් කරන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල හැටියට මේ සබාදහමේ ජීව පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අධික ලෙස ඉන්ධන මහා පරිමාණයෙන් අරගෙන තමන්ගේ අධික සැපත සඳහා මේවා විශාල වශයෙන් ගන්නකොට පරිසරය දූෂණය වුණා. මහා ඇලස්කාවෙනි අයිස් ආකර අයිස් පදනම් එහෙම් පිටින්ම දෙදරා ගිහිල්ලා සාගර ජල මට්ටම ඉහළ යන්න පටන් ගන්න තියෙනවා. හිම වලහායගේ පටන් විශාල ජීව පද්ධතියක් හැමදාම 1000 ගණනක ජීව පද්ධතියක් අපේ රටෙන් ලෝකෙන් අද සමුගන්නමින් පවතිනවා. පින්නතුනේ
මෙන්න මේ ධර්මය අපි දැන් ආපහු මුලට යමු. මේ වගේ ගිනිගත් ලෝකයක ඉඳගෙන අපි ආපහු ලෝකයේම යලි ධර්මාශෝක යුගයකට අපට අතීතේ පාරම්පරික උරුම වෙච්ච ලෝකයට අපි යන්න ඕන. පින්නතුනේ ලෝකයට යන්න අපට තනියම බෑ. ඒ ලෝකයට යන්න නම් අපි අනිත් ලෝකයේත් අපි එකතු කරගන්නට ඕන. අනිත් ලෝකයේත් එක්ක අත්තල් බඳ ගන්න ඕන. ඉස්සර වගේ තනි පුජ්‍යලයා බණහලා හිත පහදවාගෙන හුදකලා වීමෙන් එක කරන්න බෑ. හැබැයි අපි පටන් ගන්න ඕන එතනින්. ඉස්සෙල්ලාම මේ ධර්මයේ මිනිසුන්ගේ හිතට ගෙන යන්න ඕන. දිගටම එකම බණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය අපි දින 4ක් 5ක් අපි කියලා දෙන්න ඕන. 6ක් අපි ඒක කියලා දෙන්න ඕන. 7 වෙනි දවසේ අපි ලෝක ස්වභාවය දකින්න ඕන. ඒ ලෝක ස්වභාවය අපි දැකලා ඒ ලෝක ස්වභාවය අපි පරිවර්තනය කරන්න හිතන්න ඕන. එහෙම හිතන්න නම් ඉස්සෙල්ලාම ආධ්‍යාත්මිකව අපේ චිත්ත පාරිශුද්ධියක් අපි ඇති කරගන්න ඕන. අන්න එහෙම චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්ත උදාර පුජ්‍යලයන් ලෝකෙ පුරාම ඉන්නවා. එවැනි පුජ්‍යලයන්ගේ ධාර්මික මහා බලයක් අපි හදන්නට ඕන. ඒ බලයේ ශක්තියෙන් අර අධාර්මික පුජ්‍යලයන් යට කරගන්න අපි නව ශක්තියක් උත්පාදනය කරන්න ඕන. ඒකට කියනවා ධර්ම බලය. ඒ ධර්ම බලය ගොඩනැගීමෙන් ලෝකයම අපට යලිත් සුවපත් කරන්න පුළුවන්. ඒ නිසා පින්නතුනේ අපි ධර්මයේ අහලා අපි පමණක් මුදුමලොක් වෙලා බෑ. අපි ධර්මයේ තුලම තියෙනවා ඔබට ඔබය කියලා දෙයක් නැහැ. ඔබ ධර්මයේ ගැඹුරටම අවබෝධ කරගත්තොත් ඔබට තේරෙන දේ තමයි සෝබාදහමත් ඔබත් එක්කෙනෙක් බව. සෝබාදහමත් ඔබත් එකම බව ඔබට පේනවා. ඔබට ඇස් තියුණා රූප පිටින් තියෙන්නේ. හිරේලිය නැත්තම් ඔබට ජීවිතයක් නැහැ. වතුර නැත්තම් ඔබට ජීවිතයක් නැහැ. හිරු එළියෙන් වතුර එක්කහු වෙලා මේ සෝබාදහමේ ඇතිකන ජීවමය ආහාරයක් නැත්තම් ඔබට ජීවත් වීමක් නැහැ. මේ හිරු එළියෙන් ඔබට බොහෝ දේවල් ලැබෙනවා. එතකොට ඔබට පේනවා හිරු එළියයි මමයි සම්බන්ධයි. සුළඟයි මමයි සම්බන්ධයි. ඒ නිසා මේ බාහිර සෝබාදහමත් ඔබත් එකම ලෝකයක්. මේ බාහිර සෝබාදහම වෙනස් වෙනකොට ඔබට තනියෙන් පවතින්න බෑ. අන්න ඒක තමයි පින්නතුනි ගැඹුරුම ආධ්‍යාත්මික தත්ත්වයට අපිපත් වීම. ඉතින් අද දිනේදී මම හුඟක් සන්තෝෂ වෙනවා මේ ධර්මයේ හරය ඔබට කියා දෙන ලැබීම ගැන. සදහම් සෙවන කියලා අපි ධර්මානුකූල ආයතනයක් මේ ධර්මයේ අභ්‍යාස කරන මේ ධර්මයට අනුව මේ දහම් පණිවිඩය ප්‍රායෝගික ලෝකයට ගෙනියන ආයතනයක් අපි හදලා තියෙනවා. පළමුව මේ ආකාරයෙන් ධර්මානුකූලව හිතන අය මේ විදියට මේ දහම් ඇසකින් ලෝකයේ දිහා දකින අය අපේ සදහම් සෙවන කියන ආයතනයට එන්න පුළුවන්. ඇවිල්ලා මේ සදහම් සෙවන ඉඳගෙන අපිට හුඟක් දේවල් කරන්න පුළුවන්. අර කාම ආවේග පුබුදන සංගීතය වෙනකොට අපට සිත් නිවන සංගීතයක් හදන්න පුළුවන්. කාම ආවේග අවදි කරන කාම චිත්‍ර කලාව වෙනුවට ආධ්‍යාත්මයේ කරුණා මෛත්‍රියෙන් තෙත් කරන సౌందర్యාත්මක චිත්‍ර කලාවක් අපිට බිහි කරන්න පුළුවන්. ඒ වගේම මිනිසුන්ගේ බාල කාම රසයන් අවදි කරලා ලාභ ලබන චිත්‍රපටිය වෙනුවට මිනිසාගේ ආධ්‍යාත්මය වෙනස් කරන සිනමාවක් අපිට හදන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ පරිසරය කොහොමද අපි ආරක්ෂා කරන්නේ? අපට උරුම අපේ ගොවිතැන කරා ආපහු කොහොමද යන්නේ? කොහොමද අපේ මිනිසු සත්ව ඝාතනයෙන් සත්ව පරිභෝජනයෙන් ඈත් කරලා මේ සෝබාදහමට ආදරය කරන්න පුරුදු කරන්නයි කියලා හිතන එහෙම කල්පනා කරන එහෙම ක්‍රියා කිරීමට කැමති අයට එකතු වෙන දැන් අපි ගෝතමී පාරේ සදහම් සෙවන නිවහනක් කරලා තියෙනවා. ඒ සදහම් සෙවන නිවහන මෙවැනි ලෙස හිතන අයටයි. ඒ වගේම මේ ආයතනයට ඇවිල්ලා සිත් හදාගෙන අපි ලෝකයටම මේ ආයතනයේ ශක්තියක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුනි ඒ අනුව අපි කවුරුත් සදහම් සෙවන මේ දහම් පණිවිඩය ඔබට ගෙන එන්නේ එවැනි උදාාර ලෝකයක් හැදීමේ බලාපොරොත්තු වෙයි. අධාර්මිකව මේ මුළු ලෝකෙම යුදගිනි අවුලවන තමන්ගේ ලාභය වෙනුවෙන් ඒ රටවල පරිසරය විනාශ කරන ඒ සියලු බලවේග වලට විරුද්ධව අපි ධාර්මික බලයක් අපේ ආසියාවෙන් අපි හදලා මුළු ලෝකයට මේ දහම් පණිවිඩය ගෙන යමු. ගිනිගත් මිහිතලය ඒ දහම් පණිවිඩයෙන් අපට නිවාලන්නට පුළුවන්කම ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණින් සිතක් සාන්තියක් යහපතක්ම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු තං සදා. ඔබ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය ලැබේවා.
පින්නතුනි දැන් අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාවනාමය පැත්තට යොමු වෙමු. අපේ හිත සංසුන් කරාට පස්සේ තමයි මේ දහම් සිතුවිලි ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා භාවනාමය ප්‍රඥාව අපට අවශ්‍ය දෙයක්. පින්නතුනි ඒක සිදු කරන්නේ කොහොමද? විශේෂයෙන්ම ඔබට පළමුවෙන් මම මේ අවස්ථාවේ කියන්නට ඕනේ ඔබ ගාතාවක් කියන විට ඒ ගාතාව ඊටාම හැඟීමෙන් කරණීය සූත්‍රයේ දේශනා අහනවා නම් කියනවා නම් අපි සජ්ජායනා කරනවා නම් ඒක හැඟීමෙන්ම අපි කළ යුතු වෙනවා. ඒ කාරුණික සිතුවිල්ලට ගිහිල්ලා ඒක ජීවත් වෙමින් ඒ ගාතාව සජ්ජායනා කළ යුතු වෙනවා. ඒ නිසා අත් දෙක තියාගන්නා විට ඔබ අත් දෙක තියාගත යුත්තේ පළමුවෙන්ම පපුව ප්‍රදේශයේ. සැහැල්ලුවෙන් අත් දෙක තබා ගන්න. ඔබ කය ඍජුව තබාගෙන පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් හෝ බිම වාඩි වෙලා ඉන්නවා නම් හැකිතරම් කය ඍජුව තබා ගන්න. ඒකට අපි කියනවා කය පිහිටුවීම. දෙවනුව ඔබගේ වචන සජ්ජායනාව. වචන හරියට පිහිටන්න ඕන. හොඳට ඔබ හැඟීමෙන් සජ්ජායනා කරන්න ඕන. දෙවනුව ඔබේ සිත පිහිටවන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා සිතුවිලි ඇති කරගෙන උන්වහන්සේට මාගේ নমස්කාරය වේවා කියන හැඟීමෙන් යුක්තව අපි කවුරුත් එකට සජ්ජායනා කරමු. මා සජ්ජායනා කරන්නේ ඉතිපිසෝ ගාථාවයි. ඒ ඉතිපිසෝ ගාථාව පළමුවෙන්ම මා තනියම සජ්ජායනා කරනවා. ඔබලා ශ්‍රද්ධාවෙන් යුතුව අහගෙන ඉන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. දැන් මා සමග සියලු දෙනාම එක්ව සජ්ජායනා කරන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. දැන් ඔබ සිටින්නේ ඊටමත් සැහැල්ලුවෙන්. දැන් ඔබ සැහැල්ලු සිතින් සම්මා සම්බුද්ධ යන වචනය මා සමගම සජ්ජායනා කරන්න. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ
සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ. කය සැහැල්ලු කරගෙන භාවනා ඉරියව්වෙන් වම් අත උඩ දකුණු අත තබා ගන්න. කය හැකි තරම් සැහැල්ලු කරගෙන ඔබේම ස්වභාවික හුස්මෙහි ගමන් මඟට සිත යොමු කරන්න. පළමුවෙන්ම ඔබේ කුස නැතිනම් උදරය. හුස්ම ගැනීමේදී හා පිට කිරීමේදී පිම්බෙනවා හැකිලෙනවා. දැන් ඔබේ කුස දෙසට සිත යොමු කරන්න. ඔබේ පිම්බීම හා හැකිලීම දෙස හොඳින් බලන්න. ඔබ දැන් සිටින්නේ තාමත් සැහැල්ලුවෙන්. දැන් ඔබේ සිත පවතින ඔබේම හුස්ම සමගයි. නිහඬ බව කෙතරම් ගැඹුරුද? ඔබගේ නාසය යග හුස්ම වදින හැටි, පපුව උස් පහත් වෙන හැටි, උස පිම්බෙන හැකිලෙන හැටි හොඳින් බලන්න. අකණ්ඩව ස්වභාවික හුස්මෙහිම ගමන් මගටම සිත යොමු කරන්න. දැන් ඔබ සිටින්නේ තාමත් සැහැල්ලුවෙන්. දැන් ඔබ සිටින්නේ ඔබේම හුස්මෙහි ගමන් මඟ සමගයි. ඔබ දැන් තාමත් සැහැල්ලුවෙන් සිත වෙන කිසි අතක නොදී ඔබේම හුස්මෙහි ගමන් මඟටම සිත යොමු කරන්න.